Keriya? Leganit. There's one right there. Looks like Toho. කොහොමද ඉතින්? ආගේ වැකේෂන් එක? ලස්සන පාට් එක. ආයුබෝවන් කියලා පිළිගන්නවා තත් අපේ YouTube channel එකට. ඔන්න ඉතින් අපි දෙන්න කාලයකට පස්සේ ආයෙත් ආවා මේ පැත්තට. ඉතින් ඔන්න අපි දෙන්න නිදා පාර අරගෙන ආවේ. අපි දෙන්න ගියපු වැන්කූවර් ට්‍රිප් එක. ඉතින් ඔන්න ඔයාලට ගොඩක් අයට අලුත් අත්දැකීමක් වෙයි මේක. අපි දෙන්නගෙත් පළවෙනි එක්ස්පීරියන්ස් එක මේ නැවක යන. ඉතින් අපි ෆෙරි එකේ BC ෆෙරි එකේ තමයි අපි වැන්කූවර් ගියේ වික්ටෝරියා වල ඉඳලා. ඉතින් ඔන්න මේ ඉන්නේ අපි දෙන්න යන ගමන්. ඉතින් අපි නයිට් දෙකකට තමයි අපි දෙන්න යන්නේ. ලොකු කාලයක් නැහැ වැඩත් එක්ක. ඉතින් සැටර්ඩේ සන්ඩේ නයිට් දෙක ඉන්න තමයි අපි දෙන්න මේ යන්න හදන්නේ. ඉතින් අපිට හිතනවා ඔයාලත් එක්කගෙන යන්න ඕනේ කියලා. හරි එහෙනම් අපිත් එක්ක යමු. ඉතින් ඔයාලට පෙන්නන්න හරිම ලස්සන දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි ගොඩක් තැන්වල ඇවිද්ද නැහැ. හැබැයි ගියපු තැන් හරිම ලස්සනයි, හරිම කාම්. ඉතින් ඔයාලට තේරෙයි බලාගෙන ඉද්දි. ඉතින් දිගටම බලන්න. ලස්සන දේවල් ගොඩක් ඔයාලට දකින්න පුළුවන්. අනිතින් අපි දැන් යන්න පිටත් වෙලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. සමහර තැන්වල වීඩියෝස් නම් පොඩක් බ්ලර් ගතියක් තියෙන්න පුළුවන්. මොකද මේකේ ග්ලාස් එක හරියට පිහදලා නැහැ. ඉතින් ඒකත් එක්ක කොහොම හරි වගේ ලස්සන තැන්, ඒ කියන්නේ ඇස් දෙකට දකිද්දී මීටත් වඩා හරිම ලස්සනයි. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔන්න ඉතින් අපි දැන් වැන්කූවර් වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි වාහනයක නෙමෙයි ආවේ. නිසා අපි ට්‍රැවල් කරන්න පැවිදින්නේ ට්‍රේන් එකේ, බස් එකේ. කකුල් දෙකිනුයි. ඉතින් මම හිතනවා ඒක හරිම ලේසි කියලා. ඕනේ දැන් අපි එළියට යන ගමන් ඉන්නේ. ඉතින් අතරම ට්‍රැවල් කරද්දී අර පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන එක හරිම පාසයි කියලා තමයි මම හිතන්නේ. උනිද අපි බස් එකට ඉන්න පොලිමේ ඉන්නවා. අපි දෙවෙනි බස් එකේ තමයි ගියේ ඉතින්. දැන් ওই බස් එකේ යන ගමන් ඊට පස්සේ අපි ට්‍රේන් එක ගන්නවා. ඇත්තටම හරිම ලේසි. මොකද අපි ඩවුන් ටවුන් වල හිටපු නිසා අපිට හරිම ලේසියෙන් අපි ඉඳපු තැන අපි හොටෙල් එකේ ඉඳලා හරිම ලේසියෙන් බස් ට්‍රේන් ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා අර කෙනෙක් ඩ්‍රයිව් කරගෙන දැන් දෙන්නෙක් වගේ යනකොට කෙනෙක් ඩ්‍රයිව් කරගෙන යනකොට හරිම ස්ට්‍රෙස් එකේ යාට ඒක ඒ ට්‍රිප් එක එන්ජොයි කරන්න වෙන්නේ නැහැ නේ. ඉතින් මං හිතනවා අත්තම ට්‍රැවල් කරද්දී මේ වගේ ඇවිදින එක හරිම නිදහස් කියලා දෙන්නටම.
නැත්තම් මං හිතනවා එක්කෙනෙක්ට ඒක ටිකක් කරදරයක් වගේ වෙයි කියලා. ඉතින් ඇත්තටම ප්‍රග්සි කරදරයක් වෙන්නේ නැහැ. ඒ දෙන්නම් අපි හොඳට වාඩි වෙලා ට්‍රේන් එකේ වුණත් ඒක හරි පහසුවෙන් ඉතින් ගමන කටයුතු කරගන්න හරිම පහසු වුණා. ඉතින් ඔන්න අපි දැන් යනවා. අපේ ඉන්න තැනට හිමින් යන ගමන් තමයි ඉන්නේ. අපිට ඈතින් පේනවා අපි යන ටවුන් එක පැත්ත. ඉතින් තාමත් අර කඳු මුදුන් වල හිම තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. අවුව වැටුණාම හරිම ලස්සනයි ඒ හිරු එළියත් එක්ක. තව දෙයක් කියනෝනේ අපිට මේ සැරේ හිම වැටුනේ නැහැ. ස්නෝ කරේ නැහැ. ඉතින් ඒක ටිකක් පොඩි වාසියකට ගියා. අපිට ඇවිදින්නත් ලේසි ඒකින්ද. ඔන්න ඔයාලට උතන ඇතින් පේන ඇති ටවුන් එක. ඉතින් අපි උතෙන්ට යන්න ඕනේ. අපි කොහම හරි වැන්කෝවලට නෙමෙයි අපි හොටෙල් එකට යද්දී හවස කියන්නේ දවල් 2:00 වගේ වෙලා අපිට චෙකින් වෙන්න තිබ්බේ 4ට. හැබැයි අපි කලින් ගියා. ඉතින් අපිට මම මේක කියන්නත් හේතුව මොකද ගොඩක් මේ වැන්කූවර මං ඩවුන්ටවුන් වල දැක්ක දෙයක් තමයි ගොඩක් රේල්වේ කොච්චි පරවල් භූගතව තමයි පිහිටලා තියෙන්නේ. කියන්නේ පොළව යට තමයි ගොඩක් ගමන් කරන්නේ. පොළව යටින් මොනවද පේනවද? අපි ආපු ට්‍රේන් එක ඉතින් මේ සමහරවිට කියන්නේ අපි රැ වෙලා ආවි කියලා. ඒක නිසා තමයි මම එහෙම කියන්න හේතුව උනේ. රැ වෙලා නෙමෙයි ආවේ. මේක පොළව යට තියෙන නිසා තමයි කරුවල වගේ පෙන්නේ. TV දෙකක් තියෙනවා. කිචන් එක. චුටි කිචන් එකක් තියෙනවා. ඊට පස්සේ washroom එක තියෙනවා. මොකද තාම පැල්ලුවා. තව ක්ලොසට් එකක් තියෙනවා. අයන් එකක් තියෙනවා. අයන් බෝඩ් එකක් තියෙනවා. Yes, අපිට තියෙනවා. Private කොට්ටයක් තියෙනවා. මෙහෙම පෙන්න මේ යන්න ඕනේ. අපි දෙන පොඩ්ඩක් ගිහලා බලලා ආවත් ඇත්තේ. Okay. එහෙනම් අපි අපිට ගැලපෙන ෆොටෝ එක දාලා තියෙනවා නේද? Nature lovers. මේ පැත්තේ තියෙනවා ක්ලොසට් එක. අර බ්ලැන්කට් එකක් තියෙනවා, ඇඟස් තියෙනවා. මෙතන බැගේජ් එක තියෙන එක තියෙනවා. එක්ස්ට්‍රා පිලෝස් නැහැ. පිලෝස් අතරක් තියෙනවා. එන්න ඇති. මොනවද මේක තියෙන්නේ? මැෂින් එක තියෙනවා. මම හිතුවේ මේකක් කියලා. මේ හොටෙල් එකක් තියෙනවා. රෙස්ටොරන්ට් එක. sorry. Okay. Coffee having from. tea තියෙනවා, coffee තියෙනවා. Yes. fire extinguisher තියෙනවා. microwave එකක් තියෙනවා. oven එකක් තියෙනවද? Yes, we do have oven. kettle එකක් තියෙනවා. Copper තියෙනවා. Plates, mugs. ඉතින් මොනවද තියෙන්නේ කියලා. ඒකේ තියෙන event එක. අර අපේ ගෙදර නැති එක. අපේ අලුත් ගෙදර. අපේ අලුත් ගෙදර නැති එක. Okay. හරි එහෙනම්. එහෙනම් අපි කියන්නේ මේක කියන්නේ අපි ෆ්‍රෙෂ් වෙලා. මෙතන. එහෙනම් අපි ෆ්‍රෙෂ් වෙලා පොඩි වශයෙන් දාගෙන අපි යනවා ඊට පස්සේ කෑම කන්න. මොකද අපි දෙන්න දැන් උදේට පොඩ්ඩක් කාලා ආවා. දැන් බඩගිනේ පොඩ්ඩක් ඔළුව ත්‍රිදේගෙන යනවා. ඒ නිසා කාලා කන්න යනවා. අපි එක යම් බලමුනේ. එහෙනම් අපි වශයෙන් දාගෙන bye bye. Bye bye.
secret he cannot extract, no security he cannot breach, no person he cannot become. He has most likely anticipated this very conversation and is waiting to strike in whatever direction we move. Sir, Hunt is the living manifestation of destiny. Kandayane. Bedi naik kara gina. Poda vela senengan poda. Apa dia nidagatha chuttane. Chitta mahakita nidagatha. Poda crest kara ඊට පස්සේ දැන් යනවා කැම ගන්න. දැන් 6 විතර වෙලා තියෙන්නේ. තව ඇවිදින්න පුළුවන් වුණොත් කාලා බඩුස්ස ගන්න පුළුවන් වුණොත් පුදන තව පොඩ්ඩක් කොටයක් දාලා ඉන්න. ඕකේ බයි. ඔන්න මේක තමයි අපි 2 nights ඉන්න හොටෙල් එක. ඔන්න ඉතින් කියපුවාගේම අපි මුලින්ම කෑම කන්න තමයි ආවේ බඩගින්න හිටපු නිසා. ඉතින් ඔයාලා දන්නවා අපි දන්න අය අපි වෙන වෙන රටවල වල කෑම try කරන්න ගොඩක් ආසයි කියලා. ඉතින් අපි මෙච්චර කාලෙකට try නොකරපු කෑම එකක් තමයි අද try මේ දවසේ try කරේ Greek කෑම එකක්. ඉතින් අවුලක් නෑ තරම රසයි. අපි දැන් හොඳට කෑවා. ඉතින් ටිකක් එක්ස්පෙන්සිව් මොකද ඩවුන්ටවුන් වල කොහොමත් එක්ස්පෙන්සිව් නේ. ඔන්න ඉතින් අපි ආවා මේ gas town clock එක බලන්න. වැන්කෝ ඉන්න අය සහ කැනඩාවේ ඉන්න අය දන්නවා gas town clock එක ගොඩක් ප්‍රසිද්ධයි. මෙහි ඉතින් ඔන්න ඉතින් අපි එතනට ආවා. මුලින්ම බලන්න ආවේ එතන තමයි. අපිට යන්න පුළුවන් පැත්තට උන්න. අපි ගාව ටිකට් එක. මොනවද ටිකට්? දැන්ද? දැන්? මේ වලට පෙන්නේ කැනඩා ප්ලේස් එක. ලංකාවේ ජාතික පොලිසිය. ඒ වෙන එකම හිස් ගොඩක් තමයි. අපි හෙට යනද රයිඩ් එකක් මේකේ? මේක යන්න පුළුවන්. අද දීපොත් අද ගිහලා යන්න පුළුවන්. අපි මේකේ ආපු ගමන් මෙන්න මේ බයිට්. කපස් කාඩ් එකක් ගත්තා. ඒකට මේක ආවා. ඒකට ගියා 17ක් ගියා ටැක්ස් එක. මේ කාඩ් එකට 6යි. කාඩ් එකට 6යි. ඒ ඊපස්සේ දැන් මේකට දැන් හෙට වෙද්දි මේක ඉවරයි. ඊපස්සේ මෙතෙන්ට ඇවිල්ලා ඔහොම කරාට පස්සේ මෙතන ඔප්ෂන් ටික එනවා. එතකොට ආයි අපිට ඩේ පාස් එකක් ගන්න නම් ඩේ පාස් එකක් ගන්න පුළුවන්. view balance එක තියෙනවා මෙතන. monthly pass එකක් ගන්න නම් මෙහෙම කරා. ඩේ පාස් එක එවුවොත් zone 1 zone 2 එහෙම කියලා ආයි monthly pass එක ගානේ. ඩේ පාස් එක ඕක cancel කරන්න cancel එක transaction cancel කවුලක් නැති වුණානේ. අපි කෑවා ඊට පස්සේ දැන් කොහේ නැතුවා. දැන් නම් මාර මහන්සි. දැන් යනවා අපි. ආයෙවා ඉන්න තැනට නේද? පයින් යනවා. ඕකේ බයි.
අපි ඇවිදින්න යන්නේ. Day 2. Day 2 මෙච්චරයි ඉතින්. අද තමයි ඉතින් අද ඇවිදින එකක් තමයි ඉතින්. ආය අවුරුද්දකින්ද? Toronto. Kenapa? Hambe maledi. Hambe bada penalla. Ned. Bada ne badu bada. Okay, bye. අන්න දවල්ට මේ මොනවද ගෑස් ටවුන් ක්ලොක් එක විසෙන්නේ මේ ආකාරයට. අපි මෙහෙම තියාගෙන මෙහෙම. ඔයාලට පේනවද ඈත කන්දක් තියෙනවා පීය දැක්කේ නෑ ඒකන්ද. මේ ඔව්. වැඩි වෙන මේ ක්ලොක් එක ඔන්න ඉතියට විනාඩි 15න් 15ට ওই වගේ සද්දයක් ඇහෙනවා. අනිත් අපි පොඩි නෙමෙයි සාමාන්‍ය ෂොප් එකකට ආවා. අපිට ඕනුණා මෙහෙන් මතක් වෙන දේවල් මොන හරි ටිකක් අරගෙන යන්න. පොඩි ඔය අයිටම්ස් ඕනමස් තියනවානේ. ඉතින් මොයාලට වීඩියෝ එකේ අවසානට වගේ පෙන්නන්නම් අපි මොනවද ගත්තේ කියලා. හායි. අපි කන්නාවා. ඔයාලට මොකද හිතෙන්නේ කෑම ගැන? කෑම ගැන නෙමෙයි. කෑම පෑන් හොයන්න ගිහලා මොකද තත්ත්වේ? හිතාගන්න බෑ. ඇක්වා ගැන එක්ස්පෙන්සිව් සිටි එක. හොඳ දැන් තියෙනවා. ඔව්. අපි දැන් ඒ එක්ස්පෙන්සිව් විදිහට තියෙන එක අපේ නයිට් එක එක්ස්පෙන්සිව් ඩිනර් එක එක්ස්පෙන්සිව් විදිහට කියලා ඉන්නේ. අපි දැන් නම් ආවේ ඉන්දියන් නේපාල් හිමාලය නේපාල කියලා පණ්ඩිත කතාව. අපි මේ ගොඩක් අපි ගියා ඉස්සෙල්ලම අද මුලින්ම ගියේ මේ අපිට අතරම මේ අපි අර නිවාඩුව ගත කරන්න ආවා කියන එක උපරිමයටම නැහිලා අපි දෙන්න කීරෙන් නැගිට්ටේ. හරිලා මේ වගේල මේ කීයක් ගේන්න ගියා උදේම. ඊට පස්සේ ඒක අර ඒක වින්දලා ඒක එන්ජොයි කරලා බෙට්ටි එක එන්ජොයි කරලා නිවුස් බලලා නිවුස් බැලුවා. එතකොට මේ අපි අද ඉන්න දවසේ මේ අපි මේක අප්ලෝඩ් කරන දවසේ කොහොම වෙයිද දන්නේ නැහැ. පොඩ්ඩක් ඊයේ ඩවුන්ටවුන් වල පොඩි සෙලිබ්‍රේෂන් එකක් ගියා. යුද්ධකටම පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් මේ ඒක නිවුස් බැලුවා අපි කොහොමද තත්ත්වය කියලා මුත්තට බලන්න එපා. අපි ඇවිදින්න අවිල්ලා ඉන්නේ ඒක චුට්ටක් ඒ ගැන අවධානයෙන් ඉන්න වෙන නිසා ඊට පස්සේ ඉතින් ඒකත් බලලා නිවුස් බලලා අවුලක් නැහැ කියලා හිතෙන්න ඊට පස්සේ අපි ඊට පස්සේ අපේ මේ කාඩ් එකට අප්ලෝඩ් මේ සල්ලි දාගත්තා. ඕඩේ පාස් එක ආයෙම අප්ලෝඩ් කරගත්තා. අද දවසේ ඇවිදින්න ඊට පස්සේ වලින් තමයි දැන් කන්නවා අපි කන්න තැන් හෙව්වම අර විදියට හයියෝ කරන්න කතා කළා. මේක අපි ප්ලෑන් කරා ඒ වුණාට මෙතන අපි සේව් කරගත්ත ඒවා වහලා. අද වහලා තාම අරගෙන වීකෙන්ඩ් එක
මේකත් අපි ස්කිප් කරලා යන්න හැදුවේ. හැබැයි ආයෙ කෙනෙක් ඉන්න දෙක අපි ආවා. ඕකේ. කොහමරි දැන් කාලා අපි යනවා අක්වාරියම් එක බලන්න. ඊට පස්සේ අපි එහෙම සෙට් වෙන්නේ. මෙතනම බස් එක ගන්න පුළුවන්. ලේසි. හැබැයි අපිට ඇත්තටම ගමන පහසු ගන්නවා අත්ති. විශිෂ්ටයි. වාහනයක ආවිල්ලා නිකන් වාහනයක આવොත් මෙයා ස්ට්‍රෙස් වෙනවානේ. එතකොට මෙයාට ඒක එන්ජොයි කරන්න වෙන්නේ. අර හිම් පාරවල් තියෙන මෙහෙම පාර මෙහෙ දන්නේ නැහැ හරියට ඩ්‍රයිව් කරන්නේ. ඒ නිසා මම හිතුවා මේ විදිය හොඳයි. ඇවිදින්න යනවා නම් මේ විදිය හොඳයි. ඩවුන්ටවුන් යනවා නම් වාහනේ තියලා යන්න. මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල යන එක තමයි මම හිතන්නේ හොඳම. ඒක මාරම ලේසි. කිසිම මේකක් නැහැ නේ. ඩවුන්ටවුන් එකේ ළඟ ඔක්කොම ටික තියෙනවා. ළඟ තියෙනවා. හැමදේම මාරම ලේසි. අපි දැන් ඉන්නේ ඩවුන්ටවුන් වල නේ. අපි හොටෙල් එකේ තියෙන ඩවුන්ටවුන් වල නිසා හැම දෙයකම මාරම දේශ හොටෙල් එකේ හිටියට පස්සේ මම සෙවන් දෙවන්න නැත්නම් අද කීවි ගන්න තමයි යන්නේ. ළමයි කොපිරයිට් ප්‍රශ්න නිසා මේක මියුට් කරන්න වුණා. ඉතින් මෙතන හරි පඬිත කතාවක් තමයි කියන්නේ. මං සරලව කියන්නම් කියපු දේ. ඉතින් මෙතන මම කියන්නේ අර පාරවල් වල කියන්නේ ඩවුන්ටවුන් නිසා වෙන දේ සෙනග වැඩි එහෙම නිසා වෙන්නේ නැති හරිම මොනවාද වාහන එහෙම ටිකක් දාන අපිට දැන් අපිට පාර පයින්න එක ආවත් පාරපයින් සිග්නල් එක ආවත් අපි සමහරලාට වාහන එනවා හොඳ පරිස්සමින් ඕන ඉතින් යන්න. ඉතින් ඒක තේරුණා අපිට. අපි මෙතෙන්දි කියනවා වික්ටෝරියා වල එහෙම අර වෙනවා අඩුයි. මෙහෙනම් ගොඩක් වෙනවා. කියන අපිට එක්ස්පීරියන්ස් එක ආව. මොකද අපි දෙන පාරපයින් සිග්නල් එක ඇවිල්ලත් අපි දෙන බාල්ල ගියත් එක පාට වාහනයක් ඇවිල්ලා ඔය වගේ එහෙම ප්‍රශ්න වුණා. ඉතින් අර කොච්චර මේ එහෙම සිග්නල් ආවත් හොඳ පරිස්සමෙන් යන්න ඕනේ ඒ පැත්තේ ඇවිදිනකොට. අර ඒකයි අර මං අපි කලිනුත් කිව්වේ අර මොනවාද තමන්ගේ වාහනේ කියනකට වඩා හරිම මේ පහසුයි. මොකද පයින් යන්නත් සමහරවිට බය නිසා මේ ඒ විදිහට බය එකේ ඉතින් අර ඒ විදිහට එහෙම කියන්නේ. ඉතින් මොන අපි ඇත්ත ඇත්තටින් කියන්න බෑ නේද? මේ රෙස්ටුරන්ට් එකේ අපි තමයි මම හිතන්නේ පළවෙනි ගෙස්ට්ලා. ඇත්තටම මාරම රසයි ඒ කෑම නම් සුපිරි. අපි දෙන්න වගේමයි. ඒ වගේ වැර වෙන මොංගල් වැඩ කර යනවා. Hai mày ra terang alo ni. අනිතින් මේ අපි යන්නේ අපි බලන්න කිව්ව තැන වල ලස්සනම තැනක් එක මේ තමයි රංකෝ ඇක්වාරියම් එක. මාරම ලස්සනයි. ඇතුලේ බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ටිකට් එක සාමාන්‍යයෙන් මං දන්න විදිහට සතිය දවස්වල 35 හෝ 37 මට හරියට මතක නැහැ 40ක් වගේ වෙනවා මම හිතන්නේ එක්කෙනෙක්ට $40ක් වගේ වෙනවා. හැබැයි වීකෙන්ඩ් වල ඊට වඩා වැඩි. දැන් අපි දෙන්නට දෙන්න වුණා මම හිතන්නේ 50 කෙනෙක්ට 50 ගණක් වගේ 50 ගණක් ගියා කෙනෙක්ට. වීකෙන්ඩ් වල පොඩක් ගණන් වැඩි. ඉතින් සතිය දවස්වල යන්න එතකොට පොඩි ගණනක් අඩු වෙනවා.
දැකලා නැති දැන් අර මාළු දැක්කනේ මාළුන්ගෙන් අර මස් ඒ කියන්නේ ගොඩක් සැර මාළු දැන් මේ මෙතන ඉන්න මේ ගෙම්බෝ යාලා මාර තරුණු ගණේ ගෙම්බෝ යාලා කෑවොත් මැරෙනවා කියලා තමයි මේ විස්තරවල තියෙන්නේ ගොඩක් දරුණුයි ඔය පේන්නේ ඇනකොන්ඩෙක් ළමයි අම්මෝ බයත් හිතෙනවා එයා ඇතරේලා හිටියා දැන් ඔය මේ මෙතන තියෙනවා එක ඇමසන් වනාන්තරයේ තියෙන ඒ ඉන්න සත්තු දැන් ඔය ඇනකොන්ඩා එහෙම තිබ්බේ කියන්නේ අර රේන් ෆොරස්ට් එකට ඇතුළු වෙන්න කියලා එහෙම තියෙනවා enter the rain forest කියලා ඒකට ගියාම ඒ කියන්නේ ඒගොල්ලෝ එක කැලවල වලට ආවේනික සත්තු වර්ග එහෙම හිටියා. අපි කවදාවත් දැකලා නැති සත්තු జాති ගොඩක් ඉන්නවා. එහෙම. ඔය බලන්න එක එක්ස්පීරියන්ස් කරනවා දන්නවා ඉතින් කොහේ හරි රින්ගනවා. ටිකක් බයයි සමහරලාට ඉතින් අර දරුණු ගණේ සත්තු වෙන හැබැයි ඉතින් මෙයාලා ලස්සන ලස්සන මාළු ඉන්නවා හරිම ඒ කියන්නේ අතට හරිම හිත නිවෙනවා එතෙන්ට ගියාම එයාලගේ වැඩ දැකලා මාරම ලස්සන එක જાතියේ ලස්සන එක හැඩ තියෙන මාළු ගොඩාරියක් හිටියා. මනුස්සයා නිදි කියන්නකෝ අපි එද්දි මේ බලන්න තඩිය එන්නක් කරිය දැල්ල ගනිත් මේක මාර ගැඹුරයි පේන්නේ වතුරත් කළා. මෙන්න මෙයාලා මාර ෆන්නනේ මාර ආතල් වැඩ කරන්නේ හිනාය මේ සමහර කරරේට කොට බලද්ද අයියා ඒ අත එයා අත මේ කරනවා දැන් එනවා හරිද මෙයාලා මාරු වැඩේ හරිම ෂෝක් එක කියන්නේ එළ විකාර කරන්නේ අයියෝ හිනාවල තරම් කරනේවට අර මේ ඩබ් කරන කොල්ලෙක් ඉන්නේ මට මතක නැහැ එයාගේ නම. අන්න එයාට දෙන්න හිතුණා වීඩියෝ එකක් අප්පා. එයා ෂෝක් යන්නේ කරයි ඒක. ගයිස් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙතෙන්ට ඇවිල්ලා හොඳම පාට් එක මිස්සලා තියෙනවා අපරාධේ. මොනවාද ෂෝ එක අපි මෙතෙන්ට ඇවිල්ලා deemed non-releasable by the Department of Fisheries and Oceans in Canada, or if they were rescued in the U.S. Fish and Wildlife Service, for the reason that they'd be a failure to thrive. But as much as they'd be a failure to thrive out in the ocean on their own, they still share a lot of the same adaptations that their counterparts out in the ocean still have. අතරම මේකේ පෙන්වන්න ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි ඉතින් ගොඩාක් වීඩියෝස් ගත්තේ නැහැ. අපි ටික ඉතින් ලස්සන දේවල් ටිකක් කැප්චර් කරගත්තා. දවසම වුණත් බලන්න දේවල් තියෙනවා. ඒ ටිකට් එකෙන් ඒ ටිකට් එක ඇත්තටම මාරම වටිනවා. ඒ ගානට මොකද දවසම වුණත් බලන්න දේවල් ගොඩාක් තියෙනවා එතන. අපිත් මං හිතන්නේ පැය 4ක් විතර එතන
පැය 4කට වගේ කිට්ටු වෙන්න අපි එතන හිටියා. ඉතින් දැන් අයිර බැහැගෙන යන වෙලාව හරිම ලස්සනයි. මේකට ඇවිල්ලා මේකට කියන්නේ සී වෝල්. මට මතක විදියට සී වෝල් කියලා දුක කියන්නේ. ඉතින් අපි එද්දී දැක්ක හරිම ලස්සන දසුණක්. ඔයාලට මේ පේනදී මීටත් වඩා දෙකට දකිද්දී හරිම ලස්සනයි. ඊට බැහැගෙන යද්දී කඳු වලට ඉර එළිය වැටිලා පුදුම තරම් ලස්සනක් පේනවා. අර හිම උඩ ඉතුරු වෙච්ච හිමත් එක්ක මාරම ලස්සනයි. එහා පැත්තේ ටවුන් එකත් පේනවා. වව්. ඒක හරිම ලස්සන දසුණක්. ඉතින් ඔන්න විදිහට තමයි දවසත් ගෙවුනේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් shopping ගිහිල්ලා හවස චුට්ටක් අපි මොනවාද පොඩි කෑම අරගෙන එහෙම ඇවිල්ලා ඔය මොනවාද තියෙනවද බලලා තියෙනවත් කන ගමන් පොඩ්ඩක් ඉතින් හිටියා රෙස්ට් එකේ. ඉතින් ඊළඟ දවසේ අපි යන්න ඕනේ. ඔන්න ඉතින් අපි එන දවස ආයම වික්ටෝරියා වලට එන දවස අපි මං හිතන්නේ 12ට තමයි අපි පිටත් උනේ හොටෙල් එකෙන්. ඊට පස්සේ මුලින්ම ට්‍රේන් එක ගත්තා. ට්‍රේන් එක අරගෙන ඊට පස්සේ බස් එක අරගෙන ආයම ෆෙරි එක ගන්න තමයි මේ යන්නේ. ඔන්න ඉතින් අපි දෙන්න දවල්ට දැන් කන්න යන්නේ. අපි මුකුත් උදේට කෑම අර රෑ ඉතුරු වෙච්ච ඒවා චුට්ටක් කාලා ආවා. ඒ උනට ටික බඩගින්න හිටියේ. ඉතින් ආයෙම එළියෙන් කන්න ගියේ නෑ. කෙලින්ම ආවා. මොකද පරක්කු යන නිසා ඉන්න රෑ වෙයි කියලා හිතුව නිසා. ඉතින් මේකත් මාර්ම ලස්සන අත්දැකීමක්. ඒක අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. මෙහෙම යන ගමන් කන එක. අපි බැංකෝ කියන්නේ අපි ලංකාවේ ඉඳන් මෙහෙට එද්දිත් සමහර අය ගොඩක් අය එන්නේ ෆෙරි එකේ. කියන්නේ බැංකුවේ ඉඳන් වික්ටෝරියා වලට එන්නේ ෆෙරි එකේ. ඉතින් ඒත් අපි දෙන්නට එන්න උනේ නැහැ. අපි දෙන්න ආවේ ෆ්ලයිට් එකේ. ඉතින් මේක නිසා මේ එක්ස්පීරියන්ස් එක ගන්න උන්නේ නැහැ. ඉතින් හරියම ලස්සන එක්ස්පීරියන්ස් එකක් ඒක. ටික කාලයකට පස්සේ වරත් මේ විදිහෙන් ලැබුණ එක හරිම සතුටුයි. ඉතින් ආගේ වැකේෂන් එක ලස්සන පාට් එකක්. ඒක ඇත්ත. අපි පරක්කුයි මෙහෙම යන්න නේද? අපි ඔව් 3ක් කරලා තමයි බැංකුවක ඉන්නේ. 3 ඔන්න ඔය විදිහට ඉතින් අපි ආයෙම අපේ ගෙදර බලා පිටත් වුණා. ඉතින් අදට මේ vlog එක ඉවර කරන්න තමයි මේ යන්නේ. මම හිතනවා ඔයාලත් මේ vlog එක enjoy කරන්න ඇති කියලා. ඉතින් එහෙනම් ආයෙම දවසක ලස්සන vlog එකක්, travel vlog එකක් හරි, cooking vlog එකක් හරි අරගෙන එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් bye ආදරේ.